ඩ්‍රැකියුලා ගැන ඔයාලා මොනවද දන්නේ? ඔයාලා දැනන් හිටියද ඩ්‍රැකියුලා හිටියේ රුමේනියාවේ කියලා? ඉතින් මම අද ඔයාලා එක්ක යන්නේ රුමේනියාවේ ට්‍රාන්ස්ලෙවේනියා බ්‍රෂෝ වල තියෙන ඩ්‍රැකියුලා කාසල් එකට. එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් කාසල් කියන කාසල් එකට. මේ ගමන යන්න ගොඩක් කල් මම බලන් හිටියා. මොකද මම රුමේනියාවේ ඇතුලේ තියෙන එක එක කාසල් වලට වගේම රුමේනියාවෙන් පිට තියෙන එක එක කාසල් වලට ඇවිද්දත් බ්‍රෑන්ඩ් කාසල් එක මට මිස් වෙලා තිබුණ නිසා. ඉතින් බ්‍රෂෝ කියලා කියන්නේ මම රුමේනියාවට ආපු පළවෙනිම සිටි එක. ඒ වගේම මම රුමේනියාවේ ඇතුලේ ආසම කරන සිටි එක. ඔයාලට මේ පේනවා වගේ ඔයාලට තේරෙනවා ඇති ඇයි මම බ්‍රෂෝ වලට ආස කියලා. මේ වගේ කඳු වලින් වටවිච්ච හරිම ලස්සන පැත්තකට තමයි ඔයාලව එක්කන් යන්නේ. කොහොම හරි ඔන්න දැන් අපි බ්‍රෂෝ සිටි එකේ ඉන්නේ. බ්‍රෂෝ සිටි එකේ ඔටෝගාරා 2 කියන ලොකේෂන් එකට ඇවිල්ලා එතන තියෙන පෙරෝන් 2 කියන තැනින් තමයි මෙන්න මේ බස් එක ගන්නේ බ්‍රෑන්ඩ් කාසල් එකට යන්න. මම බ්‍රෂෝ ඉඳන් කිව්වොත් එහෙම බ්‍රෂෝ ඉඳන් විනාඩි 45ක විතර දුරකින් තමයි බ්‍රෑන්ඩ් කාසල් එක පිහිටලා තියෙන්නේ. ඒ යන අතරමඟ රස්නව් කියන සිටි එකත් පාස් කරගෙන තමයි යන්නේ. මේකට ටිකට් එක ලෙයි 13ක් වුණා. ඒ යන අතරමඟ වුණත් පුදුම ස්වභාව සෞන්දර්යයෙන් ලස්සන පැත්තකට තමයි යන්නේ. මේ අතරමඟ තියෙන ලස්සනත් අපි යන ගමන් බලාගෙන යමු. මේ පැති ගොඩාක් ජනාකීර්ණ නැහැ. ගොඩාක් ගැමි පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ජනාකීර්ණත්වයෙන් අඩු හින්දාම මේ පරිසර පද්ධති මාර ලස්සන විදිහට රැකිලා තියෙනවා. අපි අර කතා පොත්වල කියවුවා වගේ බැටළුවොත් එක්ක ගෙවන ගැමි දිවි පෙවතක් තමයි මේ පැතිවල තියෙන්නේ. ඒ වගේ ජීවිතයක් ගෙවන්න ඔයාලත් මං වගේම ආසද? කතාවෙන් කොහොම හරි ඔන්න බ්‍රෑන්ඩ් කාසල් එකට ආවා. ඔයාලට මං කලින් ගියපු කාසල් එක මතක ඇති ක්‍රොවින් කාසල් එක. ක්‍රොවින් කාසල් එකේ වීඩියෝ එක බලපු නැති අය පල්ලෙහා ලින්ක් එක දානවා. මෙන්න මෙතන උඩින් දානවා මම ලින්ක් එක. එතනින් බලන්න පුළුවන්. ලස්සන කාසලයක්. මේකට වැඩිය ලොකුයි මේ කාසල් එක. අපි බ්‍රෑන්ඩ් කාසල් එකට යන එක පැත්තකින් තියලා බ්‍රෑන්ඩ් කාසල් එකෙන් පල්ලෙහාට තියෙන පාරේ දිගටම ආපුවම මේ වගේ ලස්සන තැනකට ආවා. බ්‍රෑන්ඩ් කාසල් එකෙන්ම ටිකක් ඉස්සරහට යනකොට මේ වගේ ලස්සන වතුර පාරක් එක්ක ලස්සන ලෑන්ඩ්ස්කේප් එකක් තියෙනවා. එනවනම් බ්‍රෑන්ඩ් කාසල් එකට අනිවාර්යෙන් මෙතෙන්වත් යන්න පොඩ්ඩක් රිලැක්ස් වෙලා යන්න හරිම ලස්සනයි. බ්‍රෑන්ඩ් කාසල් එක තියෙන පිටිපස්ස. එතන අපිත් එක්කම එකට ආවා ජර්මන් ආච්චිලා දෙන්නෙක්. ඉතින් ඒ ආච්චිලා දෙන්න කිව්වා මෙතනින් ලොකු ෆේමස් හයික් එකක් තියෙනවා බ්‍රෑන්ඩ් කාසල් එක පේන තැනක් කියලා. ඉතින් එයාලා කිව්වා එයාලත් යනවා අපිටත් ඕන්නම් එන්න කියලා. ඇත්තටම කන්දක් නගින්න අපි රෙඩි වෙලා ඇවිත් තිබුණ නැහැ. ඒත් කොහොම හරි කමන්නේ ළඟදි කන්දක් නැන්ගෙත් නැති නිසා කියලා අපි මේ හයික් එක යනවා කියලා තීරණය කරා. හැබැයි ප්‍රශ්නයකට තිබුණේ අපිට තිබුණේ ලිමිටඩ් ටයිම් එක. ටයිම් එක ගැනවත් හිතන්නේ නැතුව අපි කොහොම හරි තීරණය කරා හයික් එකෙන් යමු භාගයක් හරි කියලා. මොකද මේ හයික් එකේ භාගයකදී වෙනම පැත්තකින් පේනවා ලස්සන ලෑන්ඩ්ස්කේප් එකක්. එතනත් view point එකක් තියෙනවා කියලා ඒ ආච්චිලා අපිට කිව්වා. ඉතින් අපි තීරණය කරා අපි මේ භාගේ හරි හයික් එකේ ගිහිල්ලා යන්න ඕනේ මේ ආපු එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා. ඉතින් අපි මෙතන චුට්ටක් වෙලා ඉඳලා රිලැක්ස් වෙලා අපි හයික් එක යන්න පටන් ගත්තා. අපි ආපු තැනින්ම තැනිතලන් චුට්ටක් ඉස්සරහට එද්දි කන්ද වගේ තියෙනවා. එතනින් පොඩි හයික් එකක් තියෙනවා view point එකකට කාසල් එක පේන තැන. කාසල් එකට යන්න කලින් අපි එතෙන්ට ගිහිල්ලා ඉමු. මේදුමෙන් වැසී කඳු යාය සලිත වී ඔය වාගේ සීතලෙන් නලියාවි කිති කැවී නීල නින්නයේ රතු රෝස මල් පිපී අපි වාගේ ආදරෙන් හිනහෙවි ලං වෙවි ලාහිරුගේ සෙවනේ විඩානිවා. ඇත්තටම අපිට වෙලාව ඉතුරු වෙලා තිබුණේ ඒ කන්දේ භාගයක් නගින්න විතරයි. ඒත් ඒ භාගේ වුණත් මැංග එක වර්ත් කියලා හිතෙන තරමටම ලස්සන view එකකට අපිව මේ හයික් එක අරගෙන ආවා.
ඉතින් අපිට මෙතෙන්න එන්න කියලා සජෙස් කරපු ජර්මන් ආච්චිලා දෙන්නට තෑන් කරලා එයාලගේ ෆිට්නස් එක ගැන අපි පුදුම වුණා. මොකද එයාලා අපිටත් කලින් මේ හයික් එක නැගලා ඉවර කරා. අපි එතන පොඩි ස්නැක් එකක් අරගෙන ආයෙම බ්‍රෑන්ඩ් කාසල් එකට යන්න පිටත් වුණා. කොහොම හරි ඉක්මනට කන්ද බැහැගෙන ඇවිල්ලා බ්‍රෑන්ඩ් කාසල් එක ඇතුළට යන්න තමයි මේ හදන්නේ. ඉතින් දැන් ඔක්කොම පැත්තකින් තියලා මොකද්ද මේ බ්‍රෑන්ඩ් කාසල් එක, මේ කාසල් එකත් එක්ක ඩ්‍රැකියුලාට තියෙන සම්බන්ධය මොකක්ද, ඒ හැමදේම අපි බලමු. ඉතින් ලේ 70ක් වුණා එක්කෙනෙකුට ටිකට් එකක්. මෙන්න මේ විදිහට මැෂින් එකෙන් ටිකට් එක අරගෙන අපි දැන් ඇතුළට යන්න හදන්නේ. මේ කාසල් එක ඇත්තටම පිහිටලා තියෙන්නේ කන්ද මුදුනේ ගලක් උඩ. බැලු බැල්මට එහෙම ලොකු ලස්සන ෆේරි ටේල් එකක් කාසල් එකක් නන් නෙමෙයි. සාමාන්‍ය විදිහේ කාසල් එකක්. මේකට ඇතුල් වෙන තැනම මේකේ දැන් කවුද මේ කාසල් එක දැන් කාටද අයිති, එයාලගේ රජ පරම්පරාව, ඒ හැමදේම තිබුණා. මෙතන ස්ටාෆ් ඕන්ලි නෝ හියුමන් කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ ඇතුළට යද්දිම නිකන් ඩ්‍රැකියුලා වයිබ් එකක් දෙන්න වගේ. ඉතින් අපි ගියපු දවස වීකෙන්ඩ් එකේ දවසක් එන්නේ නිසා ගොඩක් සෙනගත් ඇවිල්ලා හිටියා. මේ වගේ එයාලගේ ක්වීන්ස්ලා කිංස්ලා ඇඳපු ඇඳුම් දාලා තිබුණා බලන්න. ඒ කතා සේරම පැත්තකින් තියලා අපි දැන් කතා කරමු මේ කාසල් එකේ හිටපු ඩ්‍රැකියුලා ගැන. මුලින්ම මම ඔයාලට කියලා දෙන්නම් ඩ්‍රැකියුලා කාසල් එකේ ඉතිහාසය ගැන. ඉතින් 14 වෙනි සියවසේ තමයි මේ කාසල් එක ඉදි කරලා තියෙන්නේ. බ්‍රෑන්ඩ් ස්ටෝකර් කියන කතුවරයා විසින් රචනා කරපු ඩ්‍රැකියුලා නවකතාව මේක ආශ්‍රයෙන් ඉන්ස්පිරේෂන් එකක් වුණා කියලා කියනවා. ඉතින් මේ කාසල් එක ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වුණා මෙන්න මේ හේතුව හින්දා. ඉතින් මේ කතුවරයා ඩ්‍රැකියුලා කියන චරිතයට 15 වෙනි සියවසේ රුමේනියාවේ හිටපු පාලකයෙකු වුණ විලාඩ් 3 තුන්වෙනි විලාඩ්. එහෙම නැත්නම් විලාඩ් ඩ්‍රැකියුලා කියලා හඳුන්වනවා. එයාත් එක්ක සම්බන්ධයි කියලා තමයි මේ කතාව රචනා කරන්න පාදක කරගන්නේ. ඉතින් මේ කතාව වෙනම පැත්තකට යන්නේ මෙන්න මේ තුන්වෙනි විලාඩ්ගේ තාත්තා. එහෙම නැත්නම් දෙවෙනි විලාඩ්. එයාට තමයි මේ ඩ්‍රැකියුලා කියලා කියන නම තිබිලා තියෙන්නේ. ඉතින් son of Dracula, ඒ කියන්නේ ඩ්‍රැකියුල්ගේ පුතා කියන නමින් තමයි ඩ්‍රැකියුලා කියන නම තුන්වෙනි විලාඩ්ට පට බැඳිලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් රුමේනියානු භාෂාවෙන් ඩ්‍රාකුල් කියලා කියන්නේ යක්ෂයාට. ඉතින් ඔහු සාහසික පාලකයෙක් වුණා කියලා තමයි ඉතිහාස කතාවල සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවානේ ඇත්තටම ඩ්‍රැකියුලා ලේ බිව්වද කියලා. සමහර විට පාලකයෙක් හින්දා යාට ආසාවක් ආවත් දන්නේ නැනේ මිනිස්සුන්ව මරලා ලේ බොන්න කියලා. ඉතින් විලාඩ් ඩ්‍රැකියුලා ලේ බීපු කෙනෙක් නෙවෙයි. හැබැයි දරුණු පාලකයෙක් වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ ලස්සන කාසල් එක ගොතික් ස්ටයිල් එකට හදපු ලස්සන ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව නිර්මාණය කරපු කාසල් එකක්. මේ කාසල් එකට අපිට ඇතුළට යන්න ලේ 70ක ටිකට් එකක් ගන්න වුණා. එක්කෙනෙකුට ලේ 70ක් වුණා. ඇත්තරම හරිම ලස්සන කාසල් එකක්. අර එක්ස්පෙක්ට් කරන තරම් ලොකුවට නැතත් ඒ කියන්නේ අපි ලොකුවට හිතනවානේ ඩ්‍රැකියුලා කාසල් එක මේක ලොකු දෙයක් ඇති කියලා. ඇත්තට එහෙම ලොකු දෙයක් නැති වුණා. විසිට් කරන්න හොඳ වර්ත් ප්ලේස් එකක් ඇත්තටම. මේකෙන් එහාට ගියපුවාම ඒ කියන්නේ ටිකක් ඇතුළට ගියපුවාම මේකේ ඇතුලේ වෙනමම එයාලා එක හොලෝග්‍රෑම් දාලා ඒ විදිහෙන් නිකන් අර හොල්මන් මන්දිරයක් වගේ පොඩියට හදලා තියෙනවා. හොලෝග්‍රෑම් වලින් මට මේකෙදි තේරුණ දෙයක් තමයි ඩ්‍රැකියුලා කියන එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැතත් මේක එයාලා ඒ ආශ්‍රයෙන් මාකට් කරන්න මේ වගේ විදිහට දේවල් දාලා ඒක හදන්න උත්සාහ කරලා තියෙනවා කියලා. ඒ වුණාට අර ඒ කාලේ ඒ කට්ටිය පාවිච්චි කරපු ඇඳුම් එහෙම ප්‍රදර්ශනය කරන එකෙන් රුමේනියාවේ තියෙන්නේ අර එක ප්‍රදේශවලට ආවේනික විච්ච එක ගැමි සංස්කෘතියන් වල ස්ටයිල්ස් වෙනම. එතකොට බුකරෙස්ටි කියයි, ඔල්තේනි කියයි, ඒ වගේ විදිහේ විවිධ සංස්කෘති තියෙනවා. හරියට අපි දකුණේ, අපි මධ්‍යම පළාතේ, එහෙම නැත්නම් අපි උඩරට එහෙම කියනවා වගේ
වෙන වෙනම සංස්කෘතීන් තියෙනවා. ඉතින් ඒ වගේ සංස්කෘතීන් ගැන පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. මොකද මම කලින් ගියපු මම කලින් ඔයාලට බලන්න කියපු වීඩියෝ එකේ තිබුණ කාසල් එකෙත් මේ කාසල් එකෙත් තියෙන විවිධත්වයෙන් ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන් ඇඳුම් විලාසිතා වලින්. මේ ගොඩක් කාසල් වල හැමතිස්සෙම ලිඳක් තියෙනවා. මම දැනට ගිහින් තියෙන කාසල් 3ෙම ලිඳක් තිබ්බා. එතකොට මේ කාසල් එක ඇතුලේ මෙන්න මේ විදිහට ඒ කාලේ එයාලා වීඩියෝ කරගත්ත සමහර වීඩියෝ ක්ලිප්ස් ප්ලේ කරනවා. අපි මෙන්න මේක ගත්තා බ්‍රෑන්ඩ් කාසල් එක මතක් වෙන්න අපේ කලෙක්ෂන් එකට දාන්න. ඇත්තටම මේක ඇතුලේ ඇවිදිනවට වැඩිය එළිය තියෙන shops වල ඇවිදින එක මේ මාර ඉන්ට්‍රස්ටිං වුණා අපිට. මොකද මාර ලස්සන එක විදිහේ දේවල් තිබුණා. එදා ගොඩක් රස්නේ දවසක්. ඉතින් අයිස්ක්‍රීම් එකකුත් try කරා. ඒකල්ලා අපි මේ ගෙදර එන්න පිටත් වෙන ගම. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරන් එනකන් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක share කරන්න. Thank you. Bye.